මේක කියන්න හේතුව දැන් අපි මිනිස්සු කරනවානේ කුසල් කරනවානේ පින් කරනවානේ ඒ කරලා අපි පුරුදු වෙලා ඉන්නවානේ ප්‍රාර්ථනා කරනකොට දැන් මේ කුසලයේ පින අනුමෝදන් කරනකොට අපි කියනවානේ අර සියලු සැප සම්පත් කෙලවර තමයි නිවන. සියලු සැප සම්පත් කෙලවර නිවන් අවබෝධ වේවා කියලා තමයි අපි ඒක අනුමෝදන් කරගන්නේ. ඔකට මේ හොඳ කතාවක් තියෙනවා මේ පාරමිතා ප්‍රකරණේ. රේරුකාණේ හාමුදුරුවන්ගේ පොතේ තියෙනවා. ඒ කියන්නේ මේ අපේ ගෞතම බුදුන්ට කලින් ඒ කියන්නේ අපේ බුදු හාමුදුරන්ට කලින් මේ එක බරණැස තමයි මේ දෙන්න ඉඳලා තියෙන සහෝදරවරු දෙන්නේ. ඒ දෙන්න මේ උක්වගාව කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ වගාව උක්වගාව ඒ උක් මේ දැන් තියෙන උක් වගේ නෙමෙයිලු. ඒ කියන්නේ දැන් අපි උක්දඩු කපලා මේ මිරිකන්න ඕනනේ පැණි එන්න. ඒ වුණාට ඒ දවස්වල ඒ උක්දණ්ඩ කැපුව ගමන් පැණි බේරෙනවා. එච්චරට මේ ශාස්ත්‍රීයයි. ඒ කියන්නේ ඒක වෙනම දැන් එහෙම උක්දණ්ඩු නැහැලු. කොහොම හරි මේ ඉතින් මේ සහෝදරවරු දෙන්න උක්වගාව තමයි කරලා තියෙන්නේ. මේ දවසක් මල්ලි ගිහිල්ලා උක් හේනට උක්දණ්ඩු කපන්න. ඒතර ගියාට පස්සේ අයියා ඉඳලා තියෙන්නේ ගෙදර. අයියා ඇවිල්ලත් නැහැ මල්ලි තමයි ගිහිල්ලා තියෙන්නේ. මල්ලි ගිහිල්ලා මේ උක්දණ්ඩු දෙකක් කපාගෙන අයියාගේ මේ වගාව වෙනුයි මෙයාගෙනුයි දෙකෙන් අරගෙන එනවලු. ගෙදර එනකොට මේ පසේ බුදුවරේ වඩිනවලු දැන්. පසේ බුදුවරේ කඩනකොට දැන් මෙයාට හිතිලා මේක පූජා කරන්න ඕනේ කියලා මේ පැණි. ඊට පස්සේ මෙයා කරලා තියෙන දේ අර මේ උක්දණ්ඩේ අර පැණි බේරෙනවට මෙහෙම රෙද්දක් තියලා ඔතලා තිබිලා තියෙන්නේ. එච්චරට පැණි බේරෙනවා. ඊට පස්සේ මෙයා රෙදි කඩ අයින් කරලා පාත්‍රයට මේ පැණි ටික පූජා කරලා. ඊට පස්සේ පැණි ටික පූජා කරලි වෙලා දැන් මේ ප්‍රාර්ථනා කරනවානේ. දැන් කුසලයක් කරේ ප්‍රාර්ථනා කරනකොට මෙයා හිතලා ඒ පිනෙන් සියලු සැප සම්පත් කෙලවර මේ පසේ බුදුවරයා මේ යන ධර්ම මාර්ගයට ඒ විදිහටම ඒ මාර්ගෙ ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ කියලා. මල්ලි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මේ අර ඒ විදිහට. ඒ කියන්නේ සියලු සැප සම්පත් කෙලවර තමයි. එහෙම තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට හිතිලා පසේ බුදුවරයා මේක වැළඳුවාට පස්සේ අයියාගේ උක්දණ්ඩ පූජා කරන්න ඕනේ කියලා. ඒ වෙලේ මෙයා හිතලා තියෙනවා අයියට ගිහිල්ලා කියනවා එක්කෝ අයියට සල්ලි දෙනවා මේකට හරියන්නේ. එහෙම නැත්නම් පින් අනුමෝදන් කරගන්න කියනවා කියලා. එහෙම කියලා ඊට පස්සේ මෙයා කොහොම හරි ඒකත් පූජා කළා. පූජා කරලි වෙලා ඊට පස්සේ මෙයා ගෙදර ඇවිල්ලි වෙලා අයියා අහලා මොකද උනේ කියලා. ඊට පස්සේ අයියට කියලා මෙන්න මෙහෙම දෙයක් වුණා. පසේ බුදුවරයෙක්ට මම පූජා කළා. අයියට ඕන මේ සල්ලිද නැත්නම් පින්ද කියලා. පින අනුමෝදන් කරගන්නවද කියලා. ඊට පස්සේ එකපාරටම අයියා කිව්වලු මට සල්ලි එපා. ඒ පින දැන් කියුණානේ විස්තරේ කොහොමද කියලා. ඊට පස්සේ එයා අර ඒ පින අනුමෝදන් කරගන්නවලු. එයා කෙලින්ම නිවන තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. මල්ලි නිවන නෙමෙයි. මල්ලි අර මේ හැම සම්පතක්ම කෙලවර තමයි නිවන් මේ අවබෝධ කරගන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. අයියා කෙලින්ම මේ මට මේ ඒ පස්සේ බුදුවරයා ගිය මාර්ගෙම ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ කියලා තමයි ප්‍රාර්ථනා කළේ. ඕම හරි මේ කරපු පිනේ මේක ලොකු පිනක් නේ පස්සේ බුදුවරයෙක්ට නේ පූජා කරලා තියෙන්නේ. මේ දෙන්නම මරුණාට පස්සේ යනවා දිව්‍ය ලෝකේ. ඉහිල්ලි වෙලා ඒ තලවල තමයි ඉපදෙන්නේ. එහෙම ඉඳලා ඊට පස්සේ විපස්සී බුදු රජාණන් වහන්සේගේ කාලෙදී දෙන්නම ඉපදෙනවා. මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලත් ඉපදෙන්නේ ආයේ හොඳම තැන්වල. සිටු කුමාරවරු වෙලා තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ විපස්සී බුදු රජාණන් වහන්සේගේ කාලෙනේ මේක. ඒ කියන්නේ බුදුවරයෙක්ගේ ශාසනයක. ඊට පස්සේ මේ කොහොම හරි දැන් අයියාට ගිහිගේ කලකිරෙනවා. මොකද අයියාගේ ප්‍රාර්ථනාව තියෙන්නේ නිවනනේ. කොච්චර සල්ලි දීපත් අයියට අර මාර්ගෙට ඇදෙනවා දැන්. ඒ කියන්නේ ඒ කුසලේ බලේ. ඊට පස්සේ අයියා ගිහිගේ අතහැරලා දෙන්නම එනවා. දෙන්නම ධර්ම මාර්ගයට එනවා. දෙන්නම ධර්ම මාර්ගයකට ඇවිල්ලා අයියට හරි ඉක්මනින් ධර්ම මාර්ගයක ඒ කියන්නේ ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා නිවන් දකින්න. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අයියා නිවන් දකින්න. දැන් මල්ලිට දැන් ධර්ම අවබෝධය එන්නේ නැහැ. දැන් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ පින අර මේ කම්සප්ප විඳින්න තියෙන පින වැඩි.
ඒක තවත් යන්න තියෙනවා මෙයාට. ඊට පස්සේ කොහොම හරි මෙයා ඊට පස්සේ එතනිනුත් ඒ බුද්ධ ශාසනයේදීත් මෙයා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. හරිද? මම මේ කෙටියෙන් කියන්නේ කතාව. ඊට පස්සේ එතනින් පස්සෙත් එයා සැප විඳලා සැප කියන්නේ එහෙම අපිට සැපක් කියලා කියන්න බෑ. කොහොම හරි කම් සැප විඳලා දැන් අපිට සැපක් කියලා ගන්න බෑ නැත්තම කතාව. අපි සැප කියලා අල්ලන තැන මෙහා පැත්තේ දුක නිර්මාණය වෙලා ඉවරයි. එහෙමනේ බැලන්ස් එක යන්නේ. එතකොට අපිට ඇත්තටම සැපක් කියලා සතුටක් කියලා හැම ගන්න බෑ. අර අපි ප්‍රාර්ථනා කරනවා තමයි අපිට අර එහා අනිත් කෙරවල අමතක වෙනවා. අපි සැප විඳිනවා වගේම තමයි ඒ හා සමානවම දුකක් එහා පැත්තේ නිර්මාණය වෙනවා. ඒක මාර දෙයක්. ඒක මාර ධර්මතාවයක්. කියන්නේ දැන් ඕක මට තේරුම් දෙයක් තමයි දැන් හිතන්නකෝ මෙතන වතුර බෝතලයක් තියනවා කියලා. ඒ වතුර බෝතලේ මං ආස දෙයක්. හරිද? දැන් මම ගොඩක් ආස කරන වතුර බෝතලේ මං මාර ආදරෙයි ඒකට. එහා පැත්තේ තියෙනවා තව වතුර බෝතලයක්. ඒක මගේ නෙමෙයි. හැබැයි ඒක ලස්සනයි. දැක්කහම ලස්සනයි. හැබැයි මගේ නෙමෙයි. අර මං ඒකට ඇලිලා තියෙන ගතිය අඩුයි. මේකට මං ගොඩක් ඇලිලා තියෙනවා. දැන් මේක හදිස්සිය හරි කැඩුණොත් අර මම ඇලිලා තියෙන තරමටම මට දුක හිතෙනවා. තේරෙනවද? දැන් අර එක කැඩුණා කියලා මට ඒක එච්චර ගාණක් නෑ. අපරාධය කියන එක හිතට එනවා. නමුත් අර මෙතෙන්ට ඇලිලා තියෙන ඒ ප්‍රමාණය අර මට සතුටු හිතෙන ප්‍රමාණයට ඒ සමානවම එහා පැත්තේ මට දුකක් එනවා. ඒක කොහොමද ඇති වෙනවා? ඒක ඕනම දෙයකදී එහෙමයි. සම්බන්ධතාවයක් ගත්තත් අපි කොච්චර සතුට කියන දේ එතන තිබ්බත් ඒකට හරියන්න පනිෂ්මන්ට් එක කවදා හරි හම්බ වෙනවා. ඒ දේ නැති වුණාන් පස්සේ ෂොක් එක හම්බ වෙනවා. ඉතින් අර දැන් එතනදී දැන් මල්ලි දැන් අපි කතාවට ගියොත් මල්ලි ඊට පස්සේ මල්ලිට ඒ බුද්ධ ශාසනයේදී නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුවරු මට මතක හැටියට 3 දෙනෙක්ගෙන් පස්සේද ඔයද? එතකොට කල්ප කීයක්ද? කල්ප 90කට පස්සේ තමයි ගෞතම බුද්ධ ශාසනය එන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ කල්ප 90කට පස්සේ මේ බුද්ධ ශාසනයේ ඉපදිලා තමයි නිවන් අවබෝධ කරගන්නේ. එතකොට හිතලා බලන්න අපි හිතන පොඩි ඒ කියන්නේ පොඩි නෙමෙයි ඒ කුසලයේ ලොකුයි. නමුත් අපේ සිතුවිල්ල අපව කොච්චර දුර අරගෙන යනවාද? අර බුද්ධ ශාසනය බුදුවරයෙක් ඉස්සරහා බණ අහන්න හම්බ වෙලා දැන් අපිටත් එහෙම වෙන්න ඇතිනේ. නැත්නම් මේ මෙච්චර එන්නේ නැහනේ. අපි බුදුවරු කී දෙනෙක් පව කරන් එන්නේ නැද්ද? ඒක තමයි දැන් අපි මම තවද කල්පනා කරපු දෙයක් තමයි ඇත්තටම කියන්නේ දැන් අපි ඔය පාරමිතා ප්‍රකරණයේ තියෙන බුදුවරයෙක් පාරමී පුරන විදිහනේ. ඒක කියවගෙන යනකොට කොච්චර අමාරුද කියලා ඒක තේරෙනවා. ඒක කොහොමද කරන්නද කියලා දැනෙනවා ඒක. හැබැයි දැන් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරනවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් මම හිතන ප්‍රඥාවෙන් බුදු වෙනකොට සාරාංශක කල්පලක්ෂයක්. වීරෙන් ඊට වඩා වැඩි, ශ්‍රද්ධාවෙන් ඊටත් වඩා වැඩි. කොහොම හරි මේ දැන් ඒ අපිට පේන්නේ හරි ලොකු ඒ කියන්නේ ලොකු කාලයක්නේ. එතකොට අපි කොච්චර ඇවිල්ලා තියනවද එහෙම බැලුවොත් දැන් බුදු වෙන්න පෙරම් පුරනවා වගේ නෙමෙයි අපි බුදුරු කීදෙනෙක් පව කරගෙන ඇවිල්ලා එන්න ඕනද මෙතන මෙහෙම ඉන්නේ. හරි ඒකයි. ඉතින් අර අපි අපේ සිතුවිල්ල තමයි අපි මේ සැපට ආස කරලා හිතන සිතුවිල්ල අපිව කොච්චර දුර අරගෙන යනවද කියලා අපි හිතන්නේ. ඒකයි අර පොඩි කුසලයක් කරත් ඒක තමන්ගේ නිවීමට අනුමෝදන් කරන එක තරම් දෙයක් නැහැ කියන එක මට නිවනම් ප්‍රාර්ථනා කරන්න ඕනේ කියන එක. ඒකයි. එහෙම නැත්තම් ඉතින් තවත් යන්න බලුවා. මෙහෙම ඇවිල්ලා මොකද මේ තැන මේ විදිහට සකස් වෙන්නේ නැහැනේ ලේසි. මනුස්ස භාවයක් හම්බෙලා කියන්නේ මේ වගේ මේ සිස්ටම් එකට එන්න ඕනනේ අපි නිවන් දකින්න නම් මේකෙන් අයින් වෙන්න මේ සිස්ටම් එකට එන්නම ඕන. ඉතින් මේකත් අඩුපාඩුවක් නැතුව හම්බ වෙලා. ධර්මය ඇහෙනවා තාම. බුද්ධ වචනේ තාම ඇහෙනවනේ. එහෙම වටපිටාවක. අනිත් එක අපිට කුසල් කරගන්න පුළුවන් වටපිටාවක් තාම තියෙනවා. ඒ හැමදේමත් ලැබිලා තවත් මේකේ යන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ තරම් ඉතින් ඒක කොච්චර මෝඩකමක්ද.
ඉතින් අර වචනෙන් කිව්වට බෑ. ඒක ඇත්තටම ප්‍රැක්ටිකලි කරන්න ඕන දෙයක්. ප්‍රැක්ටිකලි ඒක කරන්න ඕන නිසා ඒක හිතෙන්නේ නෑ ලේසි. ඒ කියන්නේ දැන් අර මට මතකයි එක තැනකදී අර අපේ මට මතකයි කියනවා මේ මොකද්ද දැන් නිවන දෙනවා කිව්වා ගන්නවද කියලා. දැන් නිවන දෙනවා ගන්න. එතකොටත් හිතනවලු පොඩ්ඩක් ඉන්න මේ චුට්ටක් ඉන්න මේ ගෙදර ප්‍රශ්නයි. ඊළඟට ගෙදර මතක් වෙනවා. ගෙදර තව සෙටල් කරන්න ඕනේ දේවල් තියෙනවා. කියන්නේ දැන් නිවන දුන්නත් ගන්නෙ නැති තැනක මිනිස්සු ඉන්නේ. ඒකයි ඉතින් අර අපි බොරුවට දේවල් අහන එක විතරක් නෙමෙයි. මම ඒකයි අර සමහර තැන්වලදී මම කියන දෙයක් අපි සෑහෙන ආධ්‍යාත්මය කතා කරනවා. හැමතැනම ඇහෙනවනේ. හැමතැනම ඇහෙනවා. ඉන්න ගැඹුරු ධර්මතා අපිට ඇහෙනවා හැමතැනින්ම. එතකොට ධර්මය ඇහෙනවා. ඒ ඇහුනට අපි ප්‍රැක්ටිකල් කරන්නේ ප්‍රැක්ටිකලි අපිට නැහැ ප්‍රායෝගිකව අපි භාවනාවක් ගත්තත් දැන් භාවනාවකට උනත් මේ කමටහනක් අරගෙන ගුරුවරයෙක්ගෙන් කමටහනක් අරගෙන ඒක එක දිගට ප්‍රැක්ටිස් කරගෙන යන්න එහෙම අයිඩියා එකක් නැහැ. එහෙම එකක් නෑ. අර මෙතනිනුත් අහනවා. ඊට පස්සේ තව කොහෙන් හරි ගිහලා එතනිනුත් අහනවා. වටේම අහහා යනවා. අර මේ ඒකත් අර දැනුම විදිහට එකතු කරගන්න එක තමයි කරන්නේ. අර මට මෙතන කියන්න ඕනේ පොඩි කුසල් කර්මයක් කළත් ඇත්තට මේක තමන්ගේ නිවීමට අනුමෝදන් කරගන්න එක තමයි ගොඩක්ම වටින්නේ කියන්නේ. එහෙම නැත්නම් ඉතින් මේ කිවරයක් නෑ. තවත් යන්න පුළුවන්. හරි. එහෙනම් එච්චරයි හොඳයි. ඔයාලට මොනවා හරි තියෙනවද ප්‍රශ්න?